අපි අද සූදානම් වන්නේ බීක්වින් ලංකා මීමැසි පුහුණු ආයතනය මගින් නිෂ්පාදනය කරන ලද ඉතාමත් වර්ණ මීමැසි වර්ණ ගැන්වූ මීමැසි පෙට්ටියක් ඔබට හඳුනා දෙන්න. මේක නියම ප්‍රමිතියට තියෙන මීමැසි පෙට්ටියක්. අපි ඒකට ඒ ස්ථානය අනුව මීමැසි පෙට්ටියේ වර්ණය සහ ඒකම ඒකේ උහල කොටස අපි යම් වෙනසක් කළා අපි මීමැසි පාරකිට හඳුන්වලා දෙනවා. මේ මීමැසි පෙට්ටියේ මේ වහලේ මේ ආකාරයෙන් පවත්වන හේතු කරගත්ත මම දැන් මේ මීමැසි පෙට්ටියේ වහලට වැටෙන හිරු රශ්මිය මේ තුනේ විහිදලා යනවා. එතකොට මේ මීමැසි පෙට්ටියේ අභ්‍යන්තරයට ලැබෙන හිරු රශ්මිය ගොඩක් අඩු වෙනවා. ඉතින් මේ නිසා අපිට මේ මීමැසි පෙට්ටියේ වහලේ ඉතාමත් ප්‍රමිතියෙන් යුක්ත වහලයක් අපි නිෂ්පාදනය කරලා තියෙනවා. මේ සකස් කරලා තියෙනවා මේ මීමැසි පෙට්ටිය වහලේ ඉතාමත් නම්ක වාතයේ ගමන් කරන්න පුළුවන් කවුරු දෙකක් තියෙනවා. මේ ආකාරයට නිෂ්පාදනය කරලා තියෙන මේ මීමැසි පෙට්ටිය වහලේ හොඳ ආවරණයක යුක්ත තාර සීට්ටියක් හොඳම ඝනකමින් යුක්ත තාර සීට්ටියක් මගින් ආවරණය කරලා තියෙන අල දෙකේ වහලයක් ඇටියට මේක සටහන් කරන්න පුළුවන්. මේකේ අපි ඊළඟට අපි ගමු මෙම ජනපදයේ අපි වහලතන් ආවරණය කරලා තියෙන මුදුන් ලැල්ල. මේ මුදුන් ලැල්ල කියලා අපි කියන්නේ මේක ඊටම සිදුරු පහළකින් ඉතාමත් හොඳ මට්ටමේ පවතින මුදුන් ලැල්ල. අපි මේ වෙන්නේ අපි මුදුන් ලැල්ලක් පාවිච්චි කරන හේතුව තමයි මේකේ වාතය ඇතුළට ගමන් කරන්න ඕන නිසා මෙවැනි සිදුරු පහක් තුළින් අපි ජනපදයේ තුලට වාතය ගමන් කරන්න අවශ්‍ය වෙන පරිදි මේ මුදුන් ලැල්ල සකස් කරලා තියෙනවා. ඊළඟට අපි ගත්තොත් මේ මීමැසි පෙට්ටියේ තියෙන ප්‍රධානම කොටස් කීපය මේ කොටස්කින් පළවෙනි එක තමයි අපි දෙයිනම් ගත්තොත් එහෙම අපිට පතුල් ලැල්ලෙන් අපි පහර ප්‍රසිද්ධම් ගත්තොත් අපි මේ දෙන්නේ පතුල් ලැල්ල. එතකොට අපි අඩි ලැල්ල කියලා සමහර පාවිච්චි කරනවා. මේක අඩි ලැල්ල පතුල් ලැල්ල කියනවා. මේක ප්‍රමිතියට අනුව සකස් කරන ලද පතුල් ලැල්ල මේ කිසිම කඩතොළු මේකේ තියෙන නැති විදිහ තමයි සකස් කරලා තියෙන්නේ. මේක අපි මේ ආකාරයට පතුල් ලැල්ල නියමිත ප්‍රමිතියට සකස් කරලා තිනවා. ඒකට අපිට වැඩිම කවු නැත්තම් ගාඩ්පතිය මේක අතුලක් තියෙන හැකියාව තියෙනවා. ඒ ආකාරයට ප්‍රමිතිය ඉහළ මට්ටමේ මීමැසි පෙට්ටියක් තමයි පතුල් ලැල්ල තමයි සකස් කරලා තියෙන්නේ. ඊළඟට අපිට ප්‍රධානම කොටස තමයි මේකේ පිලා පෙට්ටිය. පිලා පෙට්ටිය රාමු 8කින් සමන්විත මේ පෙට්ටිය. මේකේ රාමු 8ක් තියෙනවා. ඊටම ගුණාත්මක ඉහළ මට්ටමේ ලී පාවිච්චි කරලා තමයි මේ රාමු සකස් කරලා තියෙන්නේ. මේක මේ ආකාරයට ගමත් ගුණාත්මක භාවයේ ඉහළ රාමු තමයි මේක සකස් කරලා තියෙන්නේ. ඒක රාමු 8ක් සහ ඒ වගේම මෙම ජනපදයේට ව්‍යාජ වද රාමු එහෙම නැත්නම් දෙතුන් ලැල්ල අපි මේ ආකාරයට සකස් කරලා තියෙන එකත් ඉහළ මට්ටමේ ප්‍රමිතියෙන් තියෙන්නේ. ඕනම නවක මීමැසි පාලිකයෙකුට මේ කොටස මේ පෙට්ටිය පාවිච්චි කරලා ජනපදයක් පවත්වා කරගෙන යාමට හැකියාව තියෙනවා. ඊළඟ කොටස වෙන්නේ මේකේ පැණි පෙට්ටිය. මේ පැණි පෙට්ටිය අපි වර්ණ ගන්නලා තියෙනවා මේ ආකාරයට නිල් පාටි, ලා නිල් පාටි. මේකත් ඒවා ඉහළම මට්ටමේ පෙට්ටියක පැණි රාමු සකස් කරලා තියෙනවා. රාමු 8කින් යුක්ත වෙනවා මේ පැණි රාමු වල තියෙන රාමු ප්‍රමාණය. ඒ අනුව මේ පැණි පෙට්ටියත් ඉතාමත් ගුණාත්මක බවයි ඉහළ මට්ටමේ සකස් කරලා තියෙනවා මෙම රාමු. දැන් දෙවෙනි පැණි පෙට්ටියත් මේ ආකාරයෙන් අපි වර්ණ ගන්නලා තියෙනවා මේකේ. මොනවාද ඒකත් ඒ ආකාරයෙන් අපේ කෙනෙකුට දැක බලා ගන්න පුළුවන් ලස්සන මීමැසි පෙට්ටිය. මේකත් මේ ආකාරයට අපි වර්ණ ගන්නලා රාමු 8 මීමැසි පෙට්ටියක රාමු මේ ආකාරයෙන් සකස් කරලා තියෙනවා. මුදුන් ලැල්ලක් ඒ ආකාරය අපි මේකේ විශේෂත්වය තමයි මේ මීමැසි පෙට්ටිය ගොඩාක් දුරට අපිට ගොඩක් අය ඉල්ලුම් කරනවා. මේක තමන්ගේ ගෙවත් අලංකරණය කරන්න. මොකද ගෙදරවත් තියෙනවා නාන තටාකයක් එහෙම නැත්නම් ගෙවත් මේ මල් වගා කරලා තියෙනවා. මේක පුළුවන් අපිට මෙවැනි ජනපදයන් ලස්සනට අලංකරණය සඳහා තමන්ගේ ගෙවත් එහෙම නැත්නම් හෝටල් වල තමන්ගේ භූමිය ප්‍රතිස්ථාපනය කරන්න. ඉතින් මෙන්න මේ අද දවසේ අපි මේ හඳුන්වලා දෙන අපේ දීප්ලින් ආයතනයේ මගින් නිෂ්පාදිත මීමැසි පෙට්ටිය. ඉතින් මේක ඉතාමත්ම වැදගත් වෙනවා මීමැසි පෙට්ටිය රාමු 8 නියුද තමයි ඕනම නාග මීමැසි පාලකුට මේ ජනපදයේ පවත්වන සාර්ථක පවත්වා ගැනීමට මේ නිෂ්පාදිත මීමැසි පෙට්ටිය පිටුවහලක් වෙනවා.